ආයිබුවන් හැමෝටම ඔන්න අද බලන්න යන්නේ හොංකොන් ගෝස්ට් ස්ටෝරි මූවි එකක්. එහෙමත් නැත්නම් හොරර් මූවි එකක් වෙන ද ගෝස්ට් ස්ටෝල් කියන මූවි එක. ඉතින් මේ කතාවේ එන විදියට එක්තරා ගුරුවරියක් එක පාසලකට රැකියාවකට ආවත් ඇය සතියක් තිස්සේ උගන්වලා තින්නේ කවුරුත්ම නැති හිස් පන්ති කාමරයකට. ඉතින් එහෙනම් වැඩි කතාවනේ නැහැ. අපි යමු මූවි එකට. මේ ඉන්නේ ජෙනිෆර්. ඉතින් මේ ජෙනිෆර් කියලා කියන්නේ පාසල් ගුරුවරියක් වගේම ඇයට අලුත් පාසලකට අලුත් පත්වීමක් ලැබෙන නිසා කැබ් එකකින් ඇයගේ අලුත් පාසලට යනවා. එදා මෙයාගේ පළවෙනි දවස වුණත් පාසලට යනකොටත් හොඳටම වහින ගමන් තමයි තියෙන්නේ. මේ පාසලට එන ජෙනිෆර්ට දකින්න ලැබෙන විදියට මේ පාසල ටිකක් පාළුවට ගිය හිස්සුණු පාසලක්. ජෙනිෆර් පාසලට ඇතුල් වෙලා මේ පාසලේ ශිෂ්‍යයන්ගෙන් ස්ටාෆ් රූම් එක කොහෙද කියලා ඇහුවා. කිසිම වැඩක් වෙන්නේ නැත්තේ මේ ළමයි කිසිම කෙනෙක් ජෙනිෆර්ව ගණන් ගන්නේ නැති නිසා බව තමයි පේන්නේ. ඉතින් මේ නිසාම ටිකක් පාසල වටේ ඇවිදලා ස්ටාෆ් රූම් එක හොයාගන්න හිතුවත් මෙයාට අහඹ විදියට ඩොන් නමින් හැඳින්වෙන බාස්කට් බෝල් සෙල්ලම් කරමින් ඉන්න තරුණ ගැහැණු ළමයෙක්ව මුණ ගැහෙනවා. ඉතින් ජෙනිෆර් ඇය උපදේශක ගුරුවරියක් බව මේ ගැහැණු ළමයාට අඳුන්වලා දෙනකොට තමයි ඇය කියන්නේ මේ වෙලාවේ කවුරුත් පන්ති වල නැත්තේ මේක දවල් ආහාර වේලාව නිසා හැම ළමයෙක්ම ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා කියලා. ඉතින් මේ විදිහට ගැහැණු ළමයා ජෙනිෆර් ස්ටාෆ් රූම් එකට එක්කගෙන ඉන්න සමත් වෙනවා. සමගම තමයි ජෙනිෆර්ට මේ ස්ටාෆ් රූම් එකේ ඉන්න තවත් ගුරුවරියක්ව හමු වෙන්නේ. ඉතින් මේ ඉන්නේ මිස් කොන්. ඇය තමයි මේ පාසලේ ශිෂ්‍ය නිලධාරිණිය විදිහට වැඩ කරන්නේ. ඉතින් ජෙනිෆර් මිස් කොන් සමග කතා කරමින් ඉන්න අතරේ ඔන්න මේ පාසලේ ප්‍රින්සිපල් මිස් වෑන් මෙතනට එනවත් එක්ක ජෙනිෆර් ඇයව මිස් වෑන්ට ඇය මේ පාසලට අලුතින් ආදේශක ගුරුවරිය විදිහට හඳුන්වලා දෙනවා. මෙතනදී මිස් වෑන් කියන විදිහට දැනට මාස කිහිපයකට කලින් ඉතිහාසය උගන්වන ගුරුවරිය ඇයගේ ලෙඩක් නිසා නිවාඩු අරගෙන තියෙනවා. ඉතින් ඒ වෙනකොට තමයි මිස් ජෙනිෆර් මේ පාසලට ආදේශක ගුරුවරියක් විදිහට කැඳවලා තියෙන්නේ. ඉතින් ඇය මෙතනදී බොහොම සතුටින් මේ රැකියාව බාර ගන්නවා. නමුත් එදා හවස අපිට දකින්න ලැබෙන්නේ මේ ජෙනිෆර් එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගෙන් වෙන වෙන තීරණය කරලා තියෙන බව. පහවදා උදේම ජෙනිෆර් මේ විදිහට පාසල් ගියා. එයා ස්ටාෆ් රූම් එකට එනකොට ජෙනිෆර්ට දකින්න ලැබෙන්නේ නම් මේ සම්පූර්ණ ස්ටාෆ් රූම් එකම හිස් වෙලා තියෙන බව. ඉතින් ඉක්මනට වාගේ ජෙනිෆර් මිස් කොන්ගේ මේසය බලනකොට තමයි එයා දකින්නේ එයාව 4E ක්ලාස් එකට උගන්වන්න අනිත්තු කරලා තියෙනවා. ඒ නිසා පන්තියට ගිහින් මේ පන්තියට උගන්වන්න පටන් ගන්න කියලා නෝට් එකක් තියෙන බව. ඒ වගේම තවදුරටත් මේ ක්ලාස් එකේ ළමයි හරිම නපුරුයි, කිසිම දෙයක් අහන්නේ නැහැ. ඒ නිසා ඒ අයගෙන් ප්‍රවේශම් වෙන්න කියලා මිස් කොන්ගේ මේ නෝට් එකේ ලියන්න අමතක කළා නැහැ. නමුත් ජෙනිෆර් ඕන ළමයෙකුට එයාට උගන්වන්න පුළුවන් කියලා හිතාගෙන මේ ක්ලාස් එක හොයාගෙන යන්න පටන් ගන්නවා. නමුත් පුදුම හිතෙන දේ තමයි පාසල වටේම කැරකුණත් ජෙනිෆර්ට මේ පන්තිය නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඇයට මේක ටිකක් අමුතුයි කියලා තේරෙන්නේ. එයා පාසල වටේම ගියත් මේ වෙනකම් මේ පාසලේ කිසිම ළමෙක් ඇයට හම්බුනේ නැති නිසා. ඉතින් ටික වෙලාවක මෙහෙම පන්තිය සොයන අතරේ එයාට ආම්බෙන් වගේ අර කලින් හමුුණ ඩොන් කියන ගැහැණු ළමයා ආයෙමත් සැරයක් හමු වෙනවා. මේ වෙලාවේ ආයෙමත් ජෙනිෆර් ඇයගෙන් 4E ක්ලාස් එක කොහෙද කියලා අහනවත් එක්කම තමයි ඩොන් කියන මේ ගැහැණු ළමයා ඉගෙන ගන්න මේ පන්තියේ බව කියමින් ජෙනිෆර් මේ පන්තියට එක්කගෙන යන පටන් ගන්නෙ. මේ විදිහට ක්ලාස් එකට ආව ජෙනිෆර්ට දකින්න ලැබෙන්නේ නම් මේ ක්ලාස් එක පන්තියකට වඩා මාළු මාගට්ටයක් වගේ කියලා. මොකද කියනවා නම් මේ හැම ළමයෙක්ම පන්තිය ඇතුලේ කෑ ගහමින් තමයි ඉන්නේ. ඉතින් මේක ගැන නොහිතා ජෙනිෆර් අයව හඳුන්වලා දීලා ඇයගේ පාඩම කරගෙන යන්න හැදුවත් මේ කිසිම ළමයෙක් ඇයව ගණන් ගන්න බවක් නම් පේන්නේ නැහැ. මොකද මේ ළමයින්ට අවශ්‍ය වෙලා තියෙන්නේ කතා කරමින් සතුටු වෙන පමණක් නිසා. ඉතින් මිස් ජෙනිෆර්ට මෙතනදී තේරුම් යනවා මිස් කොන් මේ පන්තිය ගැන කියපු කතාව ඇත්ත කියලා. ඉතින් මේ නිසාම ඕන ජෙනිෆර් එයාගේ ඉගැන්වීමේ විදිය වෙනස් කරන්න හිතාගෙන ළමයින්ට පොරොන්දු වෙනවා. ඊළඟ දවසේ ඇය ඉතිහාසය ගැන හැදුණු චිත්‍රපටියක් අරගෙන ඇවිල්ලා එයාලට පෙන්වන්නම් කියලා. නමුත් තාමත් මේ කිසිම ළමයෙක් ජෙනිෆර්ව ගණන් ගන්න බවක් නම් පේන්නේ නැහැ. ජෙනිෆර්ට උදව් කරපු ඩොන් කියන ගැහැණු ළමයා හැරෙන්න මේ ගැහැණු ළමයා ජෙනිෆර් කියන දේ අහගෙන හිටියා. ටික වෙලාවකින් මෙතන ඉන්න පිරිළමයි කීප දෙනෙක් මිස් ජෙනිෆර්ට අපහාස කරන්න සමත් වෙනවා. නමුත් ජෙනිෆර් මේ වෙලාවෙත් මේ දේවල් ගණන් නොගෙන දිගටම බොහොම සංසුන් එයාගේ පාඩම කරගෙන යනවා. එදා හවස ගෙදර යන මිස් ජෙනිෆර් ආම්බෙන් වගේ දකිනවා එයාගේ පන්තියේ ඉන්න ගැහැණු ළමයි කීප දෙනෙක් මේ නගරේ තියෙන වෙළඳපොළට ඇවිල්ලා ගණිකා වෘත්තිය යෙදෙන බව. ඒ වගේම පළවෙනි වතාවට මේ ගැහැණු ළමයි සමග බොහොම බයෙන් මෙතනට ඇවිල්ලා ඩොන් කියන ගැහැණු ළමයව දකින්නවත් සමගම තමයි ජෙනිෆර් මෙතනට ඇවිල්ලා මේ ගැහැණු ළමයින්ට වගේම ඔවුන්ගේ කස්ටමර්ස් වලට බයින්න පටන් ගන්නෙ. ජෙනිෆර් මෙතනට ආව නිසා ඇයට මේ එක ගැහැණු ළමයෙක් අල්ලගන්න පුළුවන් වුණා. අනිත් අය නම් ඉක්මනටම මෙතනින් දුවගෙන ගිහින් ජෙනිෆර්ගෙන් බේරෙනවා. මේ අල්ලගත්ත ගැහැණු ළමයාගේ නම වෙන්නේ කැරොල්. ඉතින් මේ වෙලාවේ කැරොල්ට ජෙනිෆර් මේ වගේ වැඩ කරන්න එපා කියලා උපදෙස් දුන්නත් කැරොල් නම් කියන්නේ තමන්ගේ වැඩ බලාගෙන පැත්තකටලා ඉන්න කියලායි. ඉතින් මේ ගැන හිතමින් ගෙදර යන ජෙනිෆර්ට එකපාරටම එයාගේ කලින් පෙම්වතා වුණ චංව හමු වෙනවත් එක්කම තමයි චං ජෙනිෆර් ළඟ වැඳ වැටලා සමාව ඉල්ලන්න එයාගේ වැරදි හදාගන්න එයාට එක අවස්ථාවක් ලබා දෙන්න කියලා. නමුත් ජෙනිෆර් කියන විදිහට අවසාන අවුරුදු 3 ඇතුලේ මේ චංට එයා ගොඩක් අවස්ථා දීලා තිනවා එයාගේ වැරදි හදාගන්න. ඉතින් ටික වෙලාවක් මෙහෙම වෙන අතරේ ජෙනිෆර්ගේ තාත්තා වෙන ඒබ්‍රහම් මෙතනට ඇවිල්ලා මේ චංට බනිනවා. ආයෙමත් ජෙනිෆර්ට කරදර කරන්න හැදුවා. පොලිසියට කතා කරලා එයාව අල්ලලා දෙනවා කියලා. ගෙදරාවට පස්සේ ජෙනිෆර් එයාගේ අම්මා සමග චං එයාට කරදර කරන සිදුවීම කියනවා වගේම අපිට දැනගන්න ලැබෙන විදිහට අවුරුදු කිහිපයක් තිස්සෙම මේ චං හොඳටම බීලා ඇවිල්ලා ජෙනිෆර්ට කරදර කරලා තියෙනවා. ඉතින් මේ නිසා තමයි ඇයට අවුරුදු ගාණක් යනකම් ගුරුවරියක් විදිහට වැඩ කරන්න බැරිලා තියෙන්නේ. ඉතින් ඇයගේ මාව වෙන ෂෙන් මෙතනදී ඇයට කියන්නේ අතීතය අමතක කරලා අලුතින් ලැබුණු පාසලේ රස්සාවෙන් තමන්ගේ ජීවිතය හදාගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් පහවදා පාසලට යන ජෙනිෆර් ආයෙමත් සැරයක් මේ පන්තිර උගන්වන්න
උගන්වන්න හැදුවත් අවසනාවන්ත විදිහට ඇය ආයෙමත් සැරයක් පරාද වෙන්නේ මේ ළමයි ඇයව කිසිම විදිහකින් ගණන් ගන්නේ නැති නිසා. ඒ වගේම ඇයි ඩොන්ඩොන් එදා පාසල් ඇවිල්ලා නැහැ කියලා දකින නිසා මේ ගැහැල්ලම ගැන ජෙනිෆර්ට ටිකක් දුක හිතෙනවා. ඉතින් මේ නිසාම ඇය කැරොල්ව අල්ලගෙන ඇයගෙන් ඩොන්ඩොන් ගැන අහන්න හැදුවත් මේ වෙලාවේ පිරිමි ළමයින් දෙන්නේ ජෙනිෆර්ට තර්ජනය කරනවා මේ ගැන කාටවත්ම නොකිය කටවහගෙන තමන්ගේ වැඩක් කරගන්න කියලා. ඉතින් ටික වෙලාවකින් ඩොන්ව හොයන ජෙනිෆර්ට ඇය බාත්රූම් එකට යන බව දකින්න ලැබෙනවා. මේ නිසා ඇය සමග කතා කරන්න හිතාගෙන ජෙනිෆර් බාත්රූම් එකට ගියා. සම්පූර්ණ බාත්රූම් එක සෝදිසි කළා. මේ වෙලාවේ ඇයට ඩොන්න හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේක බොහොම අමුතු සිදුවීමක් නිසා කල්පනා කරමින් බාත්රූම් එකෙන් එළියට යන්න හිතාගෙන ජෙනිෆර් දොර අරින්න හැදුවත් ඇයට තේරෙනවා මේ දොර හොඳටම ලොක් වෙලා කියලා. ඉතින් මේ වෙලාවේ තමයි ඇය මේ සිදුවෙන දෙයින් හොඳටම බය වෙලා කෑ ගහන්න පටන් ගන්නෙ. නමුත් ඇය කොච්චර කෑ ගැව්වත් ඇයගේ කෑ ගැසීම නම් කාටවත් ඇහෙන්නේ නැහැ. මේ විදිහට ටික වෙලාවකින් ඇයව තවත් මරණයට ලං කරමින් මේ බාත්රූම් එක ඇතුලේ අමුතු සිදුවීම් සිදුවෙන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් නැතුණත් මේ බාත්රූම් එකේ දොරවල් ඉබේම ඇරෙන්න වැහෙනවා. ටැප් වලින් වතුර ඉහළට විදින්න වගේම ඇයගේ ළඟින් මතුවුණු යකඩ තලයක් මේ හැම විදුරුවක්ම විනාශ කරලා දාන්නත් පටන් ගන්නවා. ඒ වගේම ජෙනිෆර්ව තවත් බය කරමින් එකපාරටම සිවිලිමෙන් ලේ වැగిරෙන්න පටන් ගන්නේ. අමුතුම දෙයක් මේ බිත්තිය තුලින් ඇයට පෙන්වමින්. ඉතින් මේ විදිහට මරණාසන්නව බාත්රූම් එක තුල බය වෙලා ඉන්න ජෙනිෆර් එදා රෑ වෙනකනුත් ගෙදර ඇවිල්ලා නැති නිසා හොඳටම බය වෙන අයගේ තාත්තා වුණ ඒබ්‍රහම් මේ ගැන පොලිසියට කතා කරලා කියනවත් එක්කම තමයි පොලිසිය ජෙනිෆර්ගේ ෆෝන් සිග්නල් ට්‍රැක් කරලා ඒ තාමත් පාසල ඇතුලේ ඉන්නවා කියලා හොයාගන්නේ. ඉතින් පොලිසිය සමග ඉක්මනටම පාසලට ඇවිල්ලා මුළු පාසලම සෝදිසි කරන ඇයගේ පියා අවසානයේදී බාත්රූම් එකේ මුල්ලකට වෙලා හොඳටම බයෙන් ගල්ලුන් ජෙනිෆර් හොයාගන්න සමත් වෙනවා. මෙතනදී බාත්රූම් එකේ ලයිට්ස් ඔන් කරනවත් එක්කම තමයි බය වෙලා හිටපු ජෙනිෆර්ට දකින්න ලැබෙන්නේ. ඇය දැකපු කිසිම දෙයක් මේ බාත්රූම් එකේ සිදු වෙලා නැහැ කියලා හැම දෙයක්ම සාමාන්‍ය විදිහට තියෙන බවත්. ඉතින් ඉක්මනටම ජෙනිෆර්ව ගෙදර අරගෙන යන ඇයගේ පියා පහුදා උදේ කියන්නේ ඇය දැනටම මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ. ඒ නිසා ටික දවසක් වැඩ නොකර නිවාඩු ගන්න එක හොඳයි කියලා. ඉතින් එදා උදේ ජෙනිෆර්ට කතා කරන මිස් කොන් කියනවා පාසලේ පන්ති කිහිපයකට උගන්වන්න ගුරුවරු නැහැ. ඒ නිසා අනිත් දවසේ උදේම ඇවිල්ලා හැමෝම එකතු වෙලා වැඩ පටන් ගමු කියලා. ඉතින් ජෙනිෆර්ට මේ දේ මග අරින්න බැරි නිසාම ඔන්න සිදුණු හැම දෙයක්ම අමතක කරලා ආයෙමත් පහුදා උදේම ජෙනිෆර් පාසලට යන්නේ මිස් කොන්ව හමු වෙන්න. මිස් කොන්ව දවල් ආහාර වෙලාවේදී හමු වෙන ජෙනිෆර් ඇයගෙන් අහනවා ඇයි මේ ෆෝහි ක්ලාස් එකේ ළමයි මෙච්චරම මුරණ්ඩ වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ කතාව අහනවත් එක්කම මිස් කොන් හොඳටම බය වෙනවා වගේම ඇයි ජෙනිෆර්ට කියනවා එහා පන්තියක් මේ පාසලේ නැහැ කියලා වගේම ජෙනිෆර්ව දාලා තියෙන්නේ වෙනත් පන්තියකට කියලා. නමුත් මේ කතාව ජෙනිෆර් විශ්වාස කරන්නේ නැහැ. මොකද ජෙනිෆර් කියන විදිහට ඇයි මේ පන්තියට ආපු දවසින් ඉඳන්ම උගන්වනවා වගේම ඇයි මේ පන්තියේ ඉන්න ළමයින්ව දැන් ගොඩක් හොඳට දන්නවා. නමුත් මේ දේ විශ්වාස කරන්න බැරි නිසා මිස් ජෙනිෆර් මිස් කොන්වත් අරගෙන ඇගේ ක්ලාස් එකට යන්නේ. මේ කතාව ඇත්ත බව පෙන්වන්න වුණත් ඔවුන් මේ පන්තියට ඇතුළු වෙනකොට ඔවුන්ට දකින්න ලැබෙන්නේ මේ පන්තිය අත්හැරලා දාපු පන්තිය බව. අවුරුදු ගානක ඉඳන් මේ පන්තිය ගබඩා කාමරයක් විතර පාවිච්චි කරන බව. මේ වෙලාවේ ජෙනිෆර් හොඳටම බය වෙනවා වගේම ඉක්මනටම මෙතනට එන ප්‍රින්සිපල් ෆෝන් මෙතනයි තමයි මේ පන්ති කාමරය ගැන ඇත්ත කියන පටන් ගන්නෙ. අවුරුදු 20කට කලින් මෙතන ක්ලාස් E9 පන්තියක් තිබිලා තියෙනවා. ඒ වගේම මේ පන්තියේ ගොඩක් ළමයි ඉඳලා තියෙනවා වුණා. එක ළමයෙක් පන්තියේ හිටිය හැම ළමයෙක්ටම කරදර කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් දවසක් මේ විදිහට මේ ළමයා පන්තියට පෙට්‍රල් කෑන් එකක් ගෙනල්ලා මේ මුළු පන්තියම ගිනි තියලා දාලා තියෙනවා. මේ සිදුවීමෙන් මේ පන්තියේ හිටපු ළමයි 14 දෙනෙකුට සහ ගුරුවරුන් 2 දෙනෙකුට ජීවිත නැති වෙලා තියෙනවා. මේ සිදුවීමෙන් මුළු පාසලටම අපකීර්තියක් ඇවිල්ලා තියෙනවා වගේම මේ නිසා තමයි මේ පන්තිය සදාටම වහලා දාන්න පාසලේ ප්‍රින්සිපල් විදිහට ඇය තීරණය කරලා තියෙන්නේ. මේ කතාව ඇහුවට පස්සේ තාමත් මේක විශ්වාස කරන්න බැරිව ඉන්න ජෙනිෆර් එහෙනම් කොහොමද ඇය මේ පන්ති කාමරේට මෙච්චර දවසක් ඉගෙනුවේ සහ මේ ළමයින්ව දැක්කේ කියලා ප්‍රින්සිපල්ගෙන් ඇහුවා. එහෙනම් කියන්නේ ඔයා ටිකක් සංසුන් වෙන්න මම ඔයාව 2A කියන පන්තියට මාරු කෙරුව නිසා මේ දේවල් ගැන හිතන්නේ නැතුව දැන් මේ පන්තියට යන්න කියලා. නමුත් එදා මේ සිදුවීම නිසා පන්තියට නොගිය ජෙනිෆර් එදා හවස ආයෙමත් ගෙදර යනකොට එයාගේ පරණ පෙම්වතා වුණ චං ආයෙමත් එයාට හමු වෙනවා. නමුත් චංව ගණන් නොගෙන අය ගෙදර යන්න පිටත් වුණා. ටික දුරක් යනකොට ඇයට දකින්න ලැබෙන්නේ පාර මැද හිටගෙන ඉන්න තුවාල සලකුණු කිහිපයක් තියෙන ඩොන් කියන ගැහැල්ලමයව. ජෙනිෆර් මුකුත් අහන්න කලින්ම මේ බය හිතන ගැහැල්ලමයා ජෙනිෆර්ට අනතුරු අඟවනවා. ආයෙමත් කිසිම හේතුවක් නිසා මේ පාසලට යන්න එපා කියලා. අනතුරු ඇඟීමෙන් පස්සේ ඉක්මනටම මෙතනින් ගැහැල්ලමයා දුවනවත් එක්කම කිසිම දෙයක් හිතා ගන්න බැරුණ ජෙනිෆර් ඉක්මනටම එයාගේ නිවසට එන්න සමත් වෙනවා. එදා ජෙනිෆර් එනකොට ඇය වෙනුවෙන් ඇයගේ දෙමව්පියෝ යාචනා කරන බව තමයි පේන්නේ. නමුත් පහවදා ජෙනිෆර් කලින් දවසේදී ඩොන්ගේ අනතුරු ඇඟීම ගණන් ගන්නේ නැතිව ආයෙමත් පාසලට එනවා. නමුත් ඇය ඇයගේ අලුත් පන්තියට ගියාට පස්සේ තමයි ඇයට දකින්න ලැබෙන්නේ මෙච්චර කාලයක් එයා උගන්වපු ෆෝයි කියන පන්තියේ හිටපු අවුරුදු 20කට කලින් මැරුණු බව කියපු හැම ළමයෙක්ම මේ පන්තියේ ඉන්න බව. මෙතන ජෙනිෆර් හොඳටම බය වෙලා ඉක්මනටම මෙතනින් දුවන්න හැදුවත් ඇයව නවත්වන පිරිමි ළමයා දෙන්නෙක් ඇයට බල කරනවා ඔවුන්ට උගන්වන්න කියලා. ඉතින් ජෙනිෆර් මේ වෙලාවේ මේ හැම දෙයක්ම ඇයගේ හිතින්ම වගත් මායාවක් කියලා හිතාගෙන උගන්වන්න පටන් ගත්තා. ටික වෙලාවකින් ළමයින් කිහිප දෙනෙක් හොල්මන් බවට හැරෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ දිග බෙදුණු දියවල් වලින් ජෙනිෆර්ව අල්ලන්න හදනවා සහ පන්ති කාමරේ පුරා පාවෙමින් ජෙනිෆර් ළඟට එන්න පටන් ගන්නවා. නමුත් ඇයගේ පසුපසින් නොසන්සුන් බවක් දැනුණු ජෙනිෆර් එකපාරම හැරිලා බැලුවා. මේනකොට
එතකොට ජෙනිෆර්ට දකින්න ලැබෙන්නේ නම් මේ ළමයි ඇයගේ පාඩමට අවධානයෙන් හොඳින් අහගෙන ඉන්න බව. නමුත් බොහොම ලොකු අමුත්තක් දැනුණු ජෙනිෆර් ඩොන් කියන ගැහැණු ළමයා දිහා බලනකොට තමයි ඇයට දකින්න ලැබෙන්නේ ඉක්මනටම මෙතනින් බේරිලා පැනලා යන බවට ඩොන් ඇයට සංඥා කරනවා කියලා. ඉතින් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ජෙනිෆර් ඉක්මනටම මේ පාසලින්ම එළියට දුවගෙන ගෙහෙල්ලා ඇයගේ නිවසට යන්න පටන් ගන්නවා. නමුත් ඇය නිවසට යන්න කලින් ආයෙමත් සැරයක් එයාට ඩොන් කියන ගැහැණු ළමයාව හමු වෙනවා. ඉතින් මෙතනදී ජෙනිෆර් පාසල ඇතුළතදී මේ වෙන්නේ මොකද්ද කියලා ඇහුවත් ඇයි කියන්නේ නම් මේ පන්තියේ අනිත් හැම ළමයෙක්ව ජෙනිෆර් මරන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා ආයෙ කවදාවත් මේ පාසලට එන්න හිතන්න එපා කියලා. ඉතින් මෙහෙම කියලා ඩොන් මෙතනින් යනවත් එක්කම තමයි ජෙනිෆර් දකින්නේ ඇය වෙනුවෙන් චංක් බලාගෙන ඉන්නවා කියලා. ජෙනිෆර් මේ වෙලාවේ චංගව මගහරින්න හැදුවා. ජෙනිෆර්ව නවත්තන චංක් ටික වෙලාවකට කලින් එයා ඩොන් කියන ගැහැණු ළමයා සමග කතා කරපු වීඩියෝ එකක් පෙන්වනවා. නමුත් මේ වෙලාවේ ජෙනිෆර් ඇත්තටම කතා කරලා තියෙන්නේ හිස් අවකාශයට කියලා දකින ජෙනිෆර්ට තේරෙන්න පටන් ගන්නවා ඩොන් කියලා කියන්නේ ඇත්තටම හොල්මනක් කියලා. ජෙනිෆර් මේ සිදුවීමට හොඳටම බය වෙනවා සමගම තමයි චං ඇයවත් අරගෙන මාස්ටර් නමින් හැදින්වන පූජකයෙක් ගාවට යන්නේ. මෙතනදී කියන විදිහට මේ පාසලේ ඉන්න ආත්මයන් ජෙනිෆර්ව මරන්න හිතාගෙන පස්සෙන් එන බව. ඒ වෙලාවට මේ ආත්මයන්ට විරුද්ධව සටන් කරන්න පුළුවන් දේව බලයක් සහිත කිනිසක් ඇයට දෙනවා. ටික වෙලාවකින් ඉක්මනටම ගෙදරට ආව ජෙනිෆර්ට දකින්න ලැබෙන්නේ ඇයගේ දෙමව්පියන් නිවසින් එළියට ගිහින් බව. Taman නිවසේ තනි වෙලා ඉන්න බව. මේ සමගම තමයි ඇයගේ නිවසේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් එන්නේ. මේ කෝල් එක ආන්සර් කරන ජෙනිෆර්ට දැන් කතා කරන්නේ නම් ඇයව පාසලේදී දඩයම් කරන්න බලාගෙන ඉන්න ආත්ම වලින් බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඔවුන් කියන විදිහට දැන් ඇයට ඔවුන්ගෙන් පැනලා යන කිසිම තැනක් ඉතුරුලා නැහැ. මේ කතාවෙන් හොතරම බය වෙන ජෙනිෆර් හොතරම කලබල වෙන අතරේ ඇයගේ මොබයිල් ෆෝන් එක රින් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කෝල් එක ගන්න ජෙනිෆර්ට ඇහෙන්නේ එහා පැත්තෙන් ඇයව දැන් බේරගන්න කාටවත් බැහැ කියලා කතා කරන ආත්මික ශබ්දය. එකපාරටම නිවසේ හැම විදුලි පහනක්ම නිවමින් දැල්වෙන්න පටන් ගන්නවත් එක්කම ඇයගේ දුරකථනයෙන් අමුතු ආකාරයේ ආත්මයක් මතුවෙන්න පටන් ගන්නවා. මේ බව දැකලා හොතරම කලබල වෙන ජෙනිෆර් ඇයට අර පූජකයා විසින් දුන්න බලසහිත කිනිස්ස අරගෙන ඇයගේ ෆෝන් එකට ඇනලා මේ ආත්මය නවත්වන්න හැමතෙන් සමත් වෙනවා. නමුත් පහවදා උදේ වෙනකොට ඇයගේ අස්වැල්ලසියගේ දුරකථනයට ජෙනිෆර්ගේ මාව වෙන ෂෙන් කතා කරලා කියනවා ජෙනිෆර් කියපු නිසා ඇය ජෙනිෆර්ගේ පාසලට ආවා. නමුත් ඇය නැති නිසා ජෙනිෆර් එනකම් ඇයගේ ෆෝයි කියන පන්තියේ ළමයි දෙන්නෙක් සමග ජෙනිෆර් එනකම් කතා කරමින් ඉන්නවා කියලා. නමුත් මේ වෙලාවෙම එක ළමයෙක් වෙන කැරොල් ෆෝන් එක අරගෙන ජෙනිෆර්ට කියනවා ඉක්මනටම පාසලට ඇවිල්ලා තමුන්ගේ අම්මව බේර ගන්නවා කියලා. අපතේවන්න කාලයක් නැති බව තේරුණ ජෙනිෆර් ඉක්මනටම පාසලට ඇවිල්ලා ෆෝයි නමින් හැදින්වෙන පන්තියට ඇතුළු වෙනවා සමගම තමයි ඇයට දකින්න ලැබෙන්නේ මේ ආත්මයන් ඇයගේ මාව වෙන ෂෙන්ව ජනේලයක ඉඳවල ඇයව මරන්න සූදානම් වෙන බව. මේ වෙලාවෙම තමයි ක්‍රූර ආත්මයක් වුණ කැරොල් ජෙනිෆර්ගෙන් අහන්නේ ඇයගේ අම්මවද ඇයවද බේර ගන්න කැමති කියලා. ජෙනිෆර් ඉක්මනට දෙන්නම බව කියමින් ඇයගේ බයගේ තිබුණ බලගතු කිනිස්ස එළියට ගන්නවත් එක්කම මේ කිනිස්ස ශක්තිමත් ආලෝකයක් නිකුත් කරන්න පටන් ගන්නවා. මේ ආලෝකයට මේ හැම ආත්මයක්ම තප්පර කිහිපයකට අන්ධ කරන්න මෙතනදී පුළුවන් වෙනවා. නමුත් අවාසනාවකට මේ එක ආත්මයක් ෂෙන්ව ජනේලයෙන් පහළට තල්ලු කරන්න සමත් වෙනවත් එක්කම තමයි විනාඩි කිහිපයකින් ජෙනිෆර්ට දකින්න ලැබෙන්නේ ඇයගේ මවගේ මැරුණු ශරීරය. ඉතින් මේ සමගම ජෙනිෆර් කිසිම අනුකම්පාවක් නැති මිනිමරුවෙක් බවට පත් වෙලා මේ හැම ආත්මයකටම තමන්ගේ අතේ තිබුණ කිනිසෙන් ඇනලා විනාශ කරන්න පටන් ගන්නවා. නමුත් අවසාන ආත්මය සාමාන්‍ය මිනිසෙක් වගේ පෙනුනත් ඇයවත් එක පහරින්ම ජෙනිෆර් විනාශ කරලා දාන්න සමත් වෙනවා. ටික වෙලාවකින් මෙතනට පොලිසියෙන් ඇවිල්ලා ජීවතුන් අතර සිටි එකම පුද්ගලයා වුණ ජෙනිෆර්ව අත්තරන් ගොඩ ගන්න සමත් වෙනකොට ඇය මුලින්ම සයිකෝපැත් කෙනෙක් වගේ තමයි හැසිරෙන්නේ. ඒ වගේම ජෙනිෆර්ගේ දෙමාපියෝ මෙතනට ආවට පස්සේ තමයි ජෙනිෆර්ගේ මව වෙන ෂෙන් තාම ජීවතුන් අතර ඉන්න බව ඇයට දකින්න ලැබෙන්නේ. නමුත් මේ දේ නිසා ජෙනිෆර් හොඳටම ෂොක් වෙනවා සහ එයාට දැනගන්න ලැබෙනවා කිසිම වෙලාවක ෂෙන් ඇයගේ පාසලට ආවේ නැති බව. පොලිස් ප්‍රධානයා කියන විදිහට ජෙනිෆර් මේ ෆෝයි පන්තියේ හිටිය ළමුන් 14 දෙනෙක්ව බොහොම සාහසික විදිහට නියනකින් අල්ලා ඝාතනය කරලා දාලා තියෙනවා. ටික වෙලාවකින් මෙතනට එක මිනිස්සෙක් එනවා. ඒ තමයි මේ පාසලේ ප්‍රින්සිපල්. නමුත් ජෙනිෆර් මෙතනදී කියන විදිහට මේ පාසලේ ප්‍රින්සිපල් මොහු නෙවෙයි වගේම ඇය හඳුනන ප්‍රින්සිපල්ගේ නම වෙන්නේ මිස් වෑන්. ඇය තමයි ජෙනිෆර් සතියකට පෙර මේ පාසලේ රැකියාවට අරගෙන අවුරුදු 20කට කලින් වුණු ෆෝයි නමින් හැඳින්වෙන පන්තියේ සිදුවීම ඇයට කියලා තියෙන්නේ. මේ කතාව ඇහෙනවත් එක්කම පාසලේ ඇත්තම ප්‍රින්සිපල් වුණු මේ පුද්ගලයා පොලිස් ප්‍රධානියාට මේ අවුරුදු 20කට පෙර වුණ සිදුවීම මේ පාසලේ ගොඩක් ලොකු අපකීර්තිමත් සිදුවීමක් නිසා ළමුන් 14 දෙනෙක් සහ ගුරුවරු දෙන්නෙක් පණ පිටින් පිච්චිලා මරණයට පත් වුණු නිසා ඔවුන්ගේ මතක සටහන් පවා සංගවන සිදුවුණු බව කියන්නේ. මේ වෙලාවේ තමයි ප්‍රින්සිපල් මෙතන තිබුණු කබඩ් එකක් පැත්තකට තල්ලු කරලා මේ මරණු හැමෝගෙම ෆොටෝස් හැම කෙනෙකුටම පෙන්වන්නේ. ඔන්න මේ වෙලාව තමයි ජෙනිෆර් දැනගන්නේ ඇත්තටම ඇයට මේ මරණු ළමයින් පමණක් නෙමෙයි මේ මරණු ගුරුවරුන් දෙන්නව පවා මුලින් ඉඳන්ම පෙන්නලා තියෙනවා කියලා. ඉතින් මේ වෙන කවුරුවත් නෙමෙයි මිස් වොං සහ මිස් කොං බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම තවත් පැත්තක ඇය මේ ඝාතනය වෙනුවෙන් පාවිච්චි කරලා තියෙන බලසහිත කිනිස්ස ඇත්තටම කිනිස්සක් නොවෙන්නේ ඇයගේ කලින් පෙම්වතා වුණ ෂැන් ඇයට පහර දෙන්න අවුරුදු ගාණක් භාවිත කළ නියනක් වීම නිසා. ඉතින් ඇත්තටම එදා මේ ජෙනිෆර් චාන්ගේ ආත්මය පූජකයෙක් ළඟට යන බව කියමින් අරගෙන ගිහින් තියෙන්නේ චාන්ගේ නිවසට වගේම ඇයට කිනිස්සක් විදිහට දීලා තියෙන්නේ මේ නියන බව දැනගන්න ලැබෙනවා. එතකොට තමයි මේ චාන් මැරිලා තියෙන්නේ ඩොන් ගැන ඇත්ත
දැනගත් දවසේ බව එයාට තේරෙන්නේ. මේ හැම දෙයක්ම තේරෙනකොට මනෝව්‍යාධිකයෙක් වගේ hina වෙන්න පටන් ගන්න ජෙනිෆර් පොලිස් වෑන් එක තුල ඉන්නකොට බාස්කට් බෝල් සෙල්ලම් කරමින් ඉන්න ඩොන්ව දකිනවා. නමුත් ඇත්තටම මේ ඩොන් බාස්කට් බෝල් සෙල්ලම් කරන්නේ නම් චංගේ කඳින් වෙන් කළ හිසෙන් බව දකිනවත් එක්කම මේ කතාවත් මෙතනින් ඉවර වෙනවා.